පොඩි දේවල් අතහැරගන්න බැරුව හිත වේදනා විඳින හිත පීඩාවට පත් කරන ගන්න තනියම අඬන තනියම තැවෙන තනියම සුසුම් හෙලන හිතින් වද වේදනා විඳින ජීවිත කොච්චර තියෙනවද? හිත පීඩාවලින් මිදෙන්න එකම එක ක්‍රමයක් අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මේවා අනිත්‍යයි කියලා අඳුන ගන්න පුළුවන් නම්, වෙනස් වෙනවා කියලා අඳුන ගන්න පුළුවන් නම්, හැමදාම තියෙන්නේ නැහැ කියලා අඳුන ගන්න පුළුවන් නම්, ඒ අනිත්‍ය සංඥාව හිතේ පීඩා නසනවා. ලාභ උපන්නත් අනිත්‍යයි. අලාභ ඇති වුණත් අනිත්‍යයි. පිරිස වට කරගෙන ප්‍රශංසා කළත් අනිත්‍යයි. පිරිසකින් නින්දා අපහාස ගැරහිලි අවමාන ඕව ඔක්කොම අනිත්‍යයි. තමන්ට සැප උපන්නට ඒ සැප ස්ථිර නෑ, අනිත්‍යයි. ඌලන්ට අමාරු දුක්ගිනි උපන්නත් ස්ථිර නෑ, අනිත්‍යයි. තමන්ගේ වටේ මහා පිරිසක් ඉඳලා පිරිවර සම්පත යාළු මිත්‍රයෝ ගොඩාක් හිටියත් ඒකත් අනිත්‍යයි. කාත් කවුරුවත් නැතුව තමන් කොන් වෙනවා, ඒකත් අනිත්‍යයි. මේවා වෙනස් වෙනවා අනිත්‍ය වෙනවා කියලා දකින්න පුළුවන් නම් ආන්ගේ අනිත්‍ය සංඥාවට පුළුවන් අපේ හිතේ පීඩා නැති කරන්න, හිතේ පීඩා නසල දාන්න. මේ අනිත්‍ය ලෝකේ මට ඇතිවෙන ප්‍රශ්න විතර නිත්‍ය වෙන්නේ නැහැ. මගේ ජීවිතයට එන කරදර විතර නිත්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මට තියෙන සුව පහසුව විතර නිත්‍ය ස්ථිරසාර එකක් වෙන්නේ නැහැ. මේවා අනිත්‍යයි. විපරිණාම ධම්මා, මේවා වෙනස් වෙලා යනවා. අසස්සතා ස්ථිර නැහැ. ආන් එහෙම හිතන්න. ජීවිතේට පොඩි දේවල් සිද්ධ වෙනකොට ඇයි අපේ මටම මෙහෙම වෙන්නේ, මොන කාලකන්ණි කමක්ද මේ කියලා ඒක අල්ලගන්න එපා. ඒක ස්ථිර එකක් කියලා හිතන්න එපා. ඒ ප්‍රශ්නේ හැමදාම තියෙයි. ඒ ප්‍රශ්නේ නැති වෙලා යන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. හොඳට නුවණින් කල්පනා කරන්න. හිත සංසිඳුවාගෙන හිතන්න. මේවා අනිත්‍යයි. හැමදාම තියෙන්නේ. වෙනස් වෙලා යනවා. ස්ථිරව තියෙන එකක් නෙමෙයි මේක. ඒ බුදු කෙනෙක් මේ ලෝකයට හෙළිදරව් කරපු ක්‍රමේ අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා, හැමදාම තියෙන්නේ නැහැ කියන ඥානෙ. ඔකට කියන්නේ අනිත්‍ය සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි යමෙක් තුල අනිත්‍ය සංඥාව ටිකෙන් ටික වැඩෙනකොට අනිත්‍ය සංඥාව දියුණු වෙන කෙනාගේ හිත කම්පා වෙන්නේ නැහැ. අකම්පිත හිතක් උපදිනවා. සැනසෙල්ල පිරුණු ජීවිතය එයාට හදාගන්න පුළුවන්. ඕක තමයි හිතේ පීඩා නැති කරන හොඳම ක්‍රමය. ඒ නිසා අනිත්‍ය ගැන හොඳට හිතන්න. ප්‍රශ්න ආවා කියලා හැමදාම ඒ ප්‍රශ්න තියෙනවා කියලා ඒකත් එක්ක පටලැවෙන්න එපා. වද වේදනා විඳින්න එපා. ප්‍රශ්නෙත් එක්ක කොටු වෙලා හැඬු කඳුලින් සුසුම් හෙලහෙල ඉන්න එපා. මේවා අනිත්‍යයි. වෙනස් වෙලා යනවා කියලා නුවණින් යුක්තව සැනසීමෙන් ජීවිතය ගත කරන්න.